සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අත්පසු කිරීමෙන් මම බොහෝසේ පව් කළෙමි. දැන් පූජාවට සුවිශේෂයට කලින් අපි හැමෝම මේ වචන ටික කිව්වා. අද අපි මෙනෙහි කරන්නට යනවා එහෙනම් මේ චාතාරික සමයේ දින 40 අපගේ වන්දනා ගමනේ අද 13 වෙනි දින අපගේ අත්පසු කිරීමේ පාපය අපි මෙනෙහි කරනවා. අද සුද්ධ සුවිශේෂය ආරම්භ කළේ අපි කියනවා කර්මකාරක වාක්‍යය කියන්නේ මේ කර්තෘකාරක ඇක්ටිව් වොයිස් නෙමෙයි පැසිව් වොයිස්. අද මේ කතාව නිකන් චිත්‍රයක් වගේ නාට්‍යයක් වගේ ධනපතියාගේ නිවස ළඟ ලාසරස් නම් හිගන්නෙක් ගෙනවුත් තබන ලදී. නැතුව ලාසරස් ඇවිදගෙන ආවයි කියලා තිබ්බද? අම්මේ තාත්තේ අක්කේ අයියේ බොරුවක් වංචාවක් කරනවා එහෙම නෙමෙයි කියලා ඕගොල්ලෝ ගාවට පාරේ යද්දි බස් එකේ යද්දි කෝච්චියේ යද්දි ළඟට එන මිනිස්සු වගේ එහෙම හිගන්නෙක් ආවද මේ ධනපතියා ගාවට? කොහෙත්ම නැහැ. ගෙනවුත් තබන ලදී. එහෙනම් කවුද ලාසරස් ගෙනවුත් තැබ්බේ? ඒක තේරුම් ගන්න පුළුවන්. තව අලුත් දෙයක් ඔබට කියලා දෙනවා. ලාසරස් කියන නමේ තේරුම දැනගත්තොත් කවුද ගෙනල්ලා තිබ්බේ කියලා අපිට තේරෙනවා. ලාසරස් කියන නමේ තේරුම තමයි එලියාසර්. එලියාසර් කියන වචනේ තේරුම තමයි God is my help. දෙවියන් වහන්සේ මාගේ සරණය වනසේක. අන්නේකයි ලාසරස් යන නමේ තේරුම. එහෙනම් කවුද මේ පොසත් මිනිස්සයා ගාවට ලාසරස් ගෙනල්ලා තිබ්බේ? දෙවියන් වහන්සේ. උන්වහන්සේට උනා ලාසරස්වත් ගලවගෙන පොහොසත් මිනිස්සයාවත් ගලව ගන්නට. හැබැයි පොහොසත් මිනිස්සයා ලාසරස්ට කන්න දුන්නද? ලාසරස් කෑවේ මොනවාද? සුද්ධ බයිබලයේ සඳහන් වුණා මේසෙන් වැටෙන පාන් කෑලි. ඒ කියන්නේ මේ පොහොසත් මිනිස්සයා හැමදාම පාන් කෑවයි කියන එකද? නැහැ. යුදා සම්ප්‍රදාය අනුව ඒගොල්ලෝ කෑම කාලේ ඒ කාලේ ටිෂු පේපර් සර්වියට් තිබුණ නැහැ. අත පිහි දැම්මේ මොනවා වලින්ද? පාන් වලින්. ඔබ මේක අහලා නැතුව ඇති. දැන් අබුර්ධ්‍යාලේපේ දානය කරද්දී පූජකවරේ දානය කරද්දී අල්ටි සුද්ධ අල්තාරයක් පිහිටවද්දී කඳුකුතුමා තෙල් ගාලා එයාගේ අත පිරිසිදු කරන්නේ මොනවා වලින්ද? පාන් වලින්. එහෙනම් මේ පැරණි යුදා සම්ප්‍රදාය අපේ ජන වන්දනාවට එකතු වෙලා තියෙන ආකාරයේ ප්‍රේමවන්තේ. එහෙනම් ඒ අත පිහිදාලා බිමට දාන කෑලි තමයි මේ හිඟන මිනිස්සයා කෑවේ. නැතුව අලුත් පාන් නෙමෙයි දුන්නේ. හිඟන්න ධනවතා අලුත් පාන් දෙන්නේ නැහැ. ඊළඟට කියන හුගේ වන කැලල් බල්ලු පවා ලෙව කෑවා කියලා. අද වචනේ හැම දෙයක්ම ලස්සනයි වැදගත්. යුදා සම්ප්‍රදාය අනුව බල්ලා කියන සතා ඌරට වැඩිය ජරාසතෙක් විදිහට සැලකුවේ. අපිත් පෙලක් වලාට සිංහල භාෂාවේ කියනනේ බලු වැඩ කරන්න එපා මිනිහෝ. අපිත් කියන්නේ මිනිස්සුන්ට ඉඳලා හිටලා බල්ලෙක් වෙන්න එපා ඕ. එහෙම කියන්නේ නැද්ද? කියන අවස්ථා තියෙනවා. ඒ කරන ක්‍රියාව අනුව. එහෙනම් මෙතන බල්ලෙක්ටත් වැඩිය අන්ත විදිහටයි මේ පෝසතා මේ මනුස්සයට සැලකුවේ. ඒකයි ඒ දී තුල අපිට කියලා දෙන්නේ. හොඳම දේ වෙන්නේ දෙන්නම මැරෙනවා. අද සුවිශේෂයට ලස්සන සිංහල යුගල පද ගලපන්න පුළුවන්. දුප්පත් පෝසත් ભેදේ අපි දැක්කා. ස්වර්ගයේ නිරේ අපි දැක්කා. ස්වර්ගයේ ඉන්නවා කවුද? හිඟන්නා ලාසරස්. නිරේ පිච්චි ඉන්නවා කවුද? ධනවතා. ධනවතා මොනවද කියන්නේ? ලාසරස් එවන් එක වතුර බින්දුවක් මගේ දිවට දාන්න. අද ආසිරි පැන් ඉහද්දි නුවානේ වෙලේ ඔබ ඒකයි ඒ වතුර බින්දුව ගන්න උත්සාහ කළේ. එහෙනම් මැරිච්ච අයට පූජාවක් ඔප්පු කරනවයි කියන්නේ. පාදරේ පියෝපිතුමා කියනවා ගින්නේ පිච්චෙන කෙනෙක්ට වතුර බාල්දියක් හලනවා වගේ මහා සැනසෙල්ලක් ඒ ආත්මයට ලැබෙනවයි කියලා. අන්න ඒකයි මෙයා කියන්නේ ලාසරස් එවන්න මට වතුර බින්දුවක් දෙන්න. ආබ්‍රහම් කියන එහෙම කරන්න බෑ. මෙයා ඉල්ලීමක් කරනවා. මොකක්ද ඉල්ලීම? මට සහෝදරයෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනාව බේරගන්න අනේ මේ ලාසරස් අපේ ගෙදරට යවන්න ආයිමත්. දැක්කද?
එතකොට තමයි මෙයා දැනගත්තේ ලාසරුස් දෙවියන් වහන්සේ වුණා. ලාසරුස් කියන නමේ තේරුම දෙවියන් වහන්සේ මාගේ සරණය. අපේ ගෙදරට සරණ වෙන්න ලාසරුස් යවන්න කිව්වා. ආබ්‍රහම් ලස්සන වචන ටිකක් කියනවා ඒ අයට. මෝසෙස් සහ අනිත් දිවසිවරු ඉන්නවා. ජේසුගේ මේ කාලෙදී මෝසෙස් සහ අනිත් දිවසිවරු ජීවතුන් අතර හිටියද? නෑනේ. එහෙනම් කොහෙන්ද මෝසෙස් සහ දිවසිවරු? දේව වචනය. ආබ්‍රහම් කියන්නේ එකයි ඒ අය ගැලවෙන්න ඕන නම් ඒ අයට දේව වචනය තියෙනවා. එහෙනම් මේ දින 40 ඔබේ නළලේ අලුබදල කුරුසියේදී කිව්ව එකයි මනස්ථාපනය වන්න, සුබ අස්න අදහා ගන්න, දේව වචනය ඇහුම්කන් දෙන්න, අදහා ගන්න, පිළිපදින්න. ඒකයි ආබ්‍රහම් කියන්නේ යට දේව වචනය තියෙනවා. එහෙනම් මේ දින 40 පුරා අපි දේව වචනය තුලින් ගැලවීම ලබන්න ඕනේ. ඇත්තටම බැලුවොත් ධනවතා වැරද්දක් කරාද? පයින් ගහලා එළියට දැම්මද? පොසත් මිනිස්සයාට කුණුහරුප කියලා බැන්නද? ඒ මුකුත් කළේ නෑ. හැබැයි යා වැරද්දක් කළා. මොකක්ද? සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අටපසු කිරීමේ පාපය. එයා පෝසත් මනුස්සයව ගණන් ගත්තේ නෑ. සංවේදී හදවතක් තිබුණේ නෑ. දයනුකම්පාවක් තිබුණේ නෑ. එහෙනම් මේ චතාරිකේ අපිත් එතර වෙන්න නම් උත්තානය කරා අද දවසේ අපි උත්සාහ කරමු අත්පසු කිරීමේ පාපය මතක් කරලා අපේ යටින් වෙන අත්පසු කිරීම වැරදි අඩුපාඩුකම් සිහිපත් කරලා ඒවා නොකර ඉන්නට තව කෙනෙක්ට සංවේදී වෙන්නට අනුකම්පා වෙන්නට අත්පසු කිරීමේ පාපයෙන් අපි වළකී සිටිමු.